ඔබට නිරන්තරයෙන්ම ලැබෙනවා. ඔබේ ජීවිතය නිරන්තරයෙන්ම ආලෝකමත් වෙනවා. ඔබේ ජීවිතය නිරන්තරයෙන්ම සෞඛ්‍ය සම්පන්න වෙනවා. බලාපොරොත්තු වෙච්ච දැන් ඔබ ඉන්න තැනක ඉඳලා සාධුකාර ජීවිතයේ අවස්ථාවකට තමයි දැන් මේ ලැබෙන්නේ. අපි මහසෙන් දෙවියන් විදිහට හඳුන්වනවා, කතරගම දෙවියන් විදිහට හඳුන්වනවා, ස්කන්ධ කුමාරයා විදිහට හඳුන්වනවා. ලංකාවට බොහෝම ආදරය කරපු යුද්ධේතාධිපති දෙවියන් විදිහට තමයි අපි හඳුන්වන්නේ කතරගම දෙවියන්. දුදුගැමුණු මහරජතුමන්ට මේ යුද්ධයේ දිනන්න කතරගම දෙවියන් උපකාර කරන නිසා තමයි මේ කතරගම මොකදේවදී අපිට පස්සට කතරගම දෙවියන් දෙවියන් සාධන දුදුගැමුණු පිළියෙල කරන්නේ. අද මේ සියලු වන්දනා මාර්ගවල කරන්නේ කතරගම දෙවියන් ආශිර්වාදය නිසා ඒ රට විශේෂ කරන ප්‍රයත්න කියලා ලැබුණා. ඒක හැබැයි දුරක් නෙවෙයි මේ දුරට ඉතින් සම්පූර්ණ සෝෂල් ආරම්භ කිරීමේ නස්මියයෙන් වර්ණනා කරන කතරගම දෙවියන් විතරයි. අන්න පොළොස් ආකාරව අපිට දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා. මම කියන්නේ සුරේෂ් දැන් පෙරහරට ඉන්න අපහසුම පිරිස එහෙම නැත්නම් විවේකයක් නැති පිරිස තමයි බොරුපාකරුවන් කියලා කියන්නේ. මොකද දැන් අනිත් අය වහන්සේ තුනම ටිකක් බහැලා හරි ඕක විවේකයක් ගන්න පුළුවන්. නමුත් මේ බොරුපාකරුවන්ට විවේකයක් ගන්න බෑ. මේ පෙරහැර ඉවර වෙනකන් ඔය කකුල් දෙක උඩට ගමන් කරන්න තියෙන්නේ. ඔව්. දැන් බොරුපාකරුවන් නෙමෙයි හසිලි ගැන මට කතා අහන්න. හසිලි උත්තර ගන්න විතර ඔච්චර බඩේ පොච්චි නෑනේ නේද? බොරුපාකරුවන්ගේ මේ තියෙන දක්ෂතාවය මොහොත දක්වන ඒ ඇත්තටම ඔවුන්ගේ තියෙන විශ්වාසවන්තකම ඔවුන්ගේ තියෙන අභිමානය කාට කවුරුගේ මෙතරම් මුද්ද රැඳී සිටීම මේකත් ඇත්තටම මේ තමගේ තියෙන දක්ෂතාවයක් තමයි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. මේක පුරුදු කරවීමත් ලේසිපාසු නෑ. අනිවාර්යයෙන් මේ සමබර වීම පවත්වාගෙන යාම ලේසිපාසු කටයුත්තක් නෙමෙයි. සමබරතාවය තමයි ඕනතරක තියෙන්න ඕනේ. විතරක් නැත්නම් අත්පසින් මොකක්ද කියලා තියෙනවා වගේ හසිරෙන්න. බරපතල දැක්කම මොකද හිතෙන්නේ?